සුබ දවසක්. ඔබ හැමෝටම මම සුභාශිංසනය ගෙනෙනවා යේසුස් වහන්සේගේ නාමයෙන් කෑගල්ලේ බිලීවර්ස් වොයිස් ෆෙලෝෂිප් සභාවේ සිට. මේක මම අවස්ථාවක් කරගන්නවා ඇත්තටම ඔබ මේක අහන එකිනෙක අය ශක්තිමත් කර ගැනීම සඳහා යම්කිසි වචනයක් දෙවියන් වහන්සේගෙන් ඔබත් එක්ක බෙදා ගන්නට. ඉතින් මම අද කැමති ඔබත් එක්ක කතා බහ කරන්නට නැත්නම් ඔබට ඔබ දැනුවත් කරන්නට අපේ ජීවිතයට අවශ්‍ය කරන වැඩිවීම අපි ලබා ගැනීම සඳහා දෙවියන් වහන්සේගේ වචනය තුළ පවතිනා වූ යම්කිසි න්‍යායක් ගැන. වැඩිවීම සඳහා දෙවියන් වහන්සේගේ වචනය අපිට නොයෙකුත් දේවල් තියෙන්නට පුළුවන් කියලා. කාරණා කීපයක්ම තිබෙන්නට පුළුවන්. අපි කාරණා කීපයක්ම දකිනවා. නමුත් ඉන්න එක කාරණාවක් ප්‍රධානයි කියලා හිතන දෙයක් මම ඔබත් එක්ක බෙදා ගන්නට කැමතියි. මම හිතනවා මේ වචනය ඔබගේ ජීවිතයට සවියක් එකතු කරයි. ඔබගේ ඇදහිල්ල තවත් ඔබ ගොඩනගාවි කියලා. ඉතින් අපි හරවමු අපේ බයිබල් වල හිතෝපදේශ පොතේ 13 වෙනි පරිච්ඡේදයේ 20 වෙනි පදයට. හිතෝපදේශ 13:20. මොකද්ද මේ ස්ථානය කියන්නේ? මේ ස්ථානය කියනවා ඥානවන්තයන් කැටුව යන්න. එවිට නුඹ ඥානවන්ත වන්නේය. ඒත් අඥානයන්ගේ සමාගම්කාරයට වේදනා සිදුවන්නේය. බයිබලෙත් පැහැදිලි අපිට කියනවා අපිට වේදනාවක් ඇති වෙනවා නම් යම් දෙයක අපිට යම් අපහසුතාවයක් ඇති වෙනවා නම් අපි මම විශ්වාස කරනවා අපේ ජීවිතේ යම් කිසි අඩුවීම් තිබෙනකොට අපේ ජීවිතේ අමාරුකම් තිබෙනකොට ඒක අපිට වේදනාවක්. බයිබලෙ කියනවා වේදනාවක් ඇති වුණා නම් ඒ වේදනාවට හේතුව අපි අඥානයන්ගේ සමාගමේ ජීවත් වීම. අඥාන ලෙස ක්‍රියාත්මක වීම. හැබැයි බයිබලෙ කියනවා ඔබ ඥානවන්තයෝ කැටුව යනවා නම් ඔබත් ඥානවන්ත වෙන්නට යනවා කියලා. ඉතින් කවුද මේ අඥානය කියන්නේ? අඥානය කියන්නේ කවුද කියලා ඔබට දැනගන්නට පුළුවන්. ඔබ දෙවියන් වහන්සේගේ වචනට ගිහිල්ලා මේ හිතෝපදේශ පොතම ඔබ බැලුවා නම් හිතෝපදේශ පොතේ අපිට ඉතා පැහැදිලිව අඥානය කියන්නේ කවුද කියලා සඳහන් කරනවා. එතකොට මම ඉතා කෙටියෙන් ඔබට දැනුවත් කරු අඥානය කියන්නේ දෙවියන් වහන්සේ කෙනෙක් ඉන්නවා කියලා පිළිගන්නේ නැති මිනිස්සෙක් අපිට හඳුන්වා දෙන්න පුළුවන්. ඒ වගේම දෙවියන් වහන්සේගේ වචනය විශ්වාස කරන්නේ නැති මිනිස්සෙක්. වචනයේ දෙවියන් වහන්සේ දීලා තියෙන පොරොන්දු විශ්වාස කරන්නේ නැති මිනිස්සෙක්. ඒ මිනිස්සේ අඥානයෙක්. මම ඔබෙන් අහනවා මේ වෙලාවේදී කාවද ඔබ ඇසුරු කරන්නේ? මොකද මෙතන කියනවා ඥානවන්තයන් කැටුව යන්න. එවිට ඔබ ඥානවන්ත වෙනවා. කැටුව යනවා කියන්නේ එයත් එක්ක එයාගේ ළඟින්ම යන එක අර්ථවත් වෙනවා. හැබැයි තව පොඩ්ඩක් ගැඹුරින් අපි කල්පනා කරලා බලුවොත් මේකේ අර්ථය තමයි එයාගේ ජීවන රටාව ඔබට ඇතුළත් වීම. එයා ඒ කියන්නේ මේකේ අර්ථවත් වෙනවා කිට්ටු සම්බන්ධතාවයක්. ළඟින් ඇසුරු කිරීමක්. කාවද ඔබ ළඟින් ඇසුරු කරන්නේ? ඒ ඇසුරු කිරීමත් සමග ඔබගේ ජීවිතේ වැඩිවීම හෝ අඩුවීම තීරණය වෙනවා. ඉතාමත් සරලව කියනවා. එනිසා මම ඔබේ අවධානය යොමු කරන්න කැමති පොඩක් කල්පනා කරලා බලන්න. ඔබගේ ජීවිතේ ඔබ ළඟින් ඇසුරු කරන්නේ කාවද මොන වචනද? කිතුණුවන් හැටියට මම හිතන්නේ අපේ සභාවේ හිස ක්‍රිස්තුස් වහන්සේ, අපේ එඬේර ක්‍රිස්තුස් වහන්සේ, අපේ නායකයා යේසුස් වහන්සේ. එහෙනම් අපි අනුගමනය කළ යුතු අපි විශ්වාසය තැබිය යුත්තේ උන්වහන්සේගේ වචනය කෙරෙහි පමණයි. මොකද මේ වචනය අපව නැනහත් කරනවා කියලා බයිබලයේ කියනවා. ඒ වචනය අපට බලාපොරොත්තුවක් ගෙන දෙනවා කියලා බයිබලයේ කියනවා. ඒක නිසා ක්‍රිස්තුස් වහන්සේගේ වචන අපිට පුළුවන් නම් අනුගමනය කරන්න තීරණයක් ගන්න. මම විශ්වාස කරනවා අපේ ජීවිත ඥානවන්ත වෙනවා විතරක් නෙමෙයි අපේ ජීවිත වැඩි වෙන්න පටන් ගන්නවා. අපිට අවශ්‍ය හැම දෙයකින්ම අපි වැඩි වෙන්න, ඒ කියන්නේ අපි දියුණු වෙන්න, අපි ආශිර්වාද ලබන්නට අපි පටන් ගන්නවා. අපේ ජීවිතේ රෝගය සුවයට හැරෙන්න පටන් ගන්නවා. අපේ ජීවිතේ අමාරුකම නැති තැනටපත් වෙන්නට යනවා. අපේ ජීවිතේ එසවෙන්නට යනවා දෙවියන් වහන්සේගේ වචනය ඇසුරු කිරීම නිසා. කවදාවත් ඒ වචනය ඇසුරු කරලා මිනිහෙක් පල්ලෙහාට යන්නේ නැහැ. මොකද මේ මිනිහාගේ ජීවිතය අනිවාර්යයෙන්ම වැඩි දියුණු තත්ත්වයකටපත් වෙනවා කියලා මම විශ්වාස කරනවා සහ ඒ දේ සිදු වෙලා තිබෙනවා. ඉතින් මම තවදුරටත් ඔබට කල්පනා කරලා බලුවොත් මේ වචනේ තව ටිකක් අපි ගැඹුරින් විග්‍රහ කරගත්තොත් හෙබ්‍රෝ පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදේ මොකක්ද කියන්නේ? හෙබ්‍රෝ 6 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදේ සභාවට නැත්නම් දෙවියන් වහන්සේව හඳුන්වන කිතුණුවන්ට බයිබලයේ සඳහන් කරනවා 6 වෙනි පරිච්ඡේදයේ 12 හෙබ්‍රෝ කියනවා ඒ වනාහි නුඹලා අලස නොවි ඇදහිල්ලද ඉවසිලිවන්තකමද කරන කොටගෙන පොරොන්දු උරුම කරගන්නන්ගේ අඩිපාරේ යන්නන් වෙන පිණිස. පොරොන්දු උරුම කරගෙන සිටින්නන්ගේ අඩිපාරේ යන්නන් වෙන. අද අපි කාගේ අඩිපාරේද යන්නේ? මම ඒකයි කිව්වේ ඔබ ක්‍රිස්තුස් වහන්සේගේ වචනය විශ්වාස කරමින් ඒ අඩිපාරේ යන්න.
මොකද ක්‍රිස්තුස් වහන්සේවයි උන්වහන්සේගේ වචනයි වෙන් කරන්න බෑ. ක්‍රිස්තුස් වහන්සේ කියන්නේ අපි දන්නවා දෙවියන් වහන්සේ. උන්වහන්සේගේ වචනේ සැබෑ, උන්වහන්සේගේ වචනේ සත්‍යයි. උන්වහන්සේගේ වචනය තුල ජීවනය තිබෙනවා. ඉතින් අපි මේ වචනය විශ්වාස කරලා ඒ පස්සේ නම් අපි යන්නේ හැමතිස්සෙම වචනය නම් අපි හඹා යන්නේ. දේව වචනයට නම් අපේ ජීවිතේ තැන දීලා තිබෙන්නේ. මම විශ්වාස කරනවා ඔබටත් පොරොන්දු උරුම කරගන්නට පුළුවන්. ඔබගේ ජීවිතේ වැඩිවීම ළඟා කරගන්නට පුළුවන්. බයිබලෙ කියන අහස පොළොව පහ වෙලා ගියත් මගේ වචනේ පහ වෙන්නේ නැහැ කියලා උන්වහන්සේ ලියලා තිබෙනවා. ඒ කියන්නේ අහසයි පොළොවයි කියන්නේ අපිට පෙනෙන දේවල්, අහස පේනවා පොළොව පේනවා. පෙනෙන දේවල් පහ වෙන්නට පුළුවන්. නමුත් නොපෙනෙන දෙවියන් වහන්සේගේ වචනය අපි තුල තිබෙනවා නම් ඒ වචනේ කවදාකවත් පහ වෙන්නේ නැහැ. බයිබලෙ කියනවා ඒ වචනය යව්ව කාරණා විශ්ත කරනු ලබනවා. ඒ වචනේ බලවන්තයි. අපගේ කාරණාවල් ඉටු කරන පිණිස. ඒ නිසා බයිබලය අපව ධෛර්යමත් කරනවා. ඔබ අඥානයන් පසුපස හෝ අඥානයන්ගේ වචන පසුපස හෝ එයාලගේ ක්‍රියාවල් පසුපස යමින් ඒවා ඇසුරු කරමින් කාලය ගත කරනවට වඩා ඔබ ඥානවන්තයන් අනුව යන්න. දෙවියන් වහන්සේගේ වචනය අපිට ඥානය ගෙන දෙන. දෙවියන් වහන්සේගේ වචනය අපට මේ වචනය තුළ ප්‍රඥාව නිදාන කරලා තිබෙනවා කියලා බයිබලයේ කියනවා. දෙවියන් වහන්සේගේ වචනයත් අපි ඇසුරු කරනකොට අපේ ජීවිතේ අපිටත් පුළුවන් පොරොන්දු උරුම කරගන්න. බයිබලයේ කියන මේ පොරොන්දු උරුම කරගත්ත අයගේ අඩිපාර යන්න. එක එක අය දිහා බලනවට වඩා පොරොන්දු උරුම කරගත්ත අයගේ අඩිපාරෙන් බයිබලයේ කියනවා මනුෂ්‍යයන් ඇදහිල්ලෙන් රාජ්‍යයන් යටත් කරනවා කියලා. මනුෂ්‍යයන් ඇදහිල්ලෙන් ජයගත්තා කියලා. එහෙනම් මම විශ්වාස කරනවා ඒ අය දිහා අපි බැලුවොත්, ඒ අයගේ ජීවන රටාව බැලුවොත්, ඒ අයව ඇසුරු කරන්නට අපි පටන් ගත්තොත් මේ වචනය ඔස්සේ ගිහිල්ලා මම විශ්වාස කරනවා අපේ ජීවිතෙත් ප්‍රසාරණය වෙන්න පටන් ගන්නවා. අපේ ජීවිතේ වැඩි දියුණු වෙන්න පටන් ගන්නවා. අපේ ජීවිතේට යම් දේවල් එකතු වෙන්නට පටන් ගන්නවා. අපේ ජීවිතේ තත්වය උසස් වෙන්නට පටන් ගන්නවා. මේක බයිබලයේ කතා කරන එක්තරා න්‍යායක්. පාවුල්තුමා කියනවා පළවෙනි කොරින්ති පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි පදේ නුඹලා මාව අනුගමනය කරන්න කියලා. පාවුල්තුමාව අනුගමනය කරන්න. ඇයි පාවුල්තුමා එහෙම කියන්නේ? පාවුල්තුමා දෙවියන් වහන්සේගේ වචනය අනුගමන කරන කෙනෙක් හැටියට ඔහු කියනවා මාව බැසුරු කරන්න. මාත් එක්ක කාලය ගත කරන්න. මාව ෆලෝ කරන්න. එවිට ඔබගේ ජීවිතවලට ආශිර්වාද ලැබෙන්නට පුළුවන්. පළවෙනි කොරින්ති 15 වෙනි පරිච්ඡේදයේ 33 වෙනි පදේ මොකද්ද කියන්නේ? එතන කියනවා නපුරු සමාගම හොඳ චරිත නරක වෙන්න පුළුවන්. ඒ නිසා මම ඔබෙන් අහන ප්‍රශ්නය කාවද බැසුරු කරන්නේ? අපි හැමෝටම වැඩි වෙනවට කැමතියි. අපි හැමෝටම යම් දේවල් එකතු වෙනවට කැමතියි අපේ ජීවිතේ. අපේ තත්ත්වය උසස් වෙනවට අපි කැමතියි. හැබැයි මම ඔබෙන් අහනවා ඒ උසස් වීම ලබා ගන්නට ඔබ යන්නේ කොහොමද? කාවද බැසුරු කරන්නේ? මොන වචනද ඔබ පිළිගන්නේ? දෙවියන් වහන්සේව ඔබ විශ්වාස කරනවද? උන්වහන්සේගේ වචනේ විශ්වාස කරනවද? එහෙනම් මේ වචනේ කවදාවත් ඔබව ලෙට් ඩවුන් කරන්නේ නැහැ. ඔබ පල්ලෙහාට දාන්නේ නැහැ. අනිවාර්යෙන් මේ වචනේ ඔබ උසස් කරනවා. අපව ජයයට පමුණවන්නා වචනය කියලා පාවුල්තුමා කියනවා කොරින්ති සභාවට. අපව ජයයට පමුණවන්නේ මේ වචනය. අපට වැඩිවීම කියන්නේ මේ වචනය. ඒ නිසා අපි ඇසුරු කරමු වචනය. අපි ඇසුරු කරමු වචනයෙන් දේවල් උරුම කරගත්තා. ඒ අයගේ අඩිපාරේ අපි යනවා. ඒක තමයි මම ඔබව ධෛර්යමත් කරන්න කැමති මේ දෙවියන් වහන්සේගේ වචනේ කතා කරන්නේ. ඔබ බලන්න එලිෂාගේ ජීවිතය. මොකද සිද්ධ වුනේ? එලිෂා ඇසුරු කරන්න එලිෂාගේ ජීවිතය වර්ධනය වෙන්න පටන් ගත්තා. බයිබලයේ අපි දකින්නේ එලිෂාට ආලේපය දෙගුණයක් ලැබුණ එලියා වගේ. ඔබ හොඳට බැලුවොත් ඔබට පෙනෙයි එලියා කරා වගේ දෙගුණයක් දේවල් එලිෂා කරනවා. ඒකට හේතුව ඥානවන්තයෙක් ඇසුරු කරන්න පටන් ගත්තා. සත්‍ය වචනේ නැත්නම් දෙවියන් වහන්සේගේ හඬට යටත් වෙන කීකරු වෙන මිනිසෙක්. එයා ඇසුරු කරේ. කාවද ඇසුරු කරන්නේ? ඔබට ඇසුරු කරන මිනිසෙක් නැත්නම් විශ්වාස කරන්න පුළුවන් කෙනෙක් නැත්නම් මම ඔබට කියනවා ඔබට විශ්වාස කරන්න පුළුවන් දේව වචනේ. දෙවියන් වහන්සේගේ ඒ රටාව යේසුස් වහන්සේ ජීවත් වෙච්ච ජීවන රටාව බලන්න. යේසුස් වහන්සේ මිනිසුන්ට කතා කරපු විදිහ අධ්‍යයනය කරලා බලන්න. උන්වහන්සේ කවදාකවත් මිනිසුන්ට තාඩන පීඩන එල්ල කරේ නැහැ. උන්වහන්සේ කවදාකවත් මිනිසුන්ට බලහත්කාරකමක් කළේ නැහැ. උන්වහන්සේ මිනිසුන්ට හැමතිස්සෙම ප්‍රේමයේ වදනින් කතා කරනු ලැබුවා. මිනිසුන් එසෙව්වා. වැටිලා හිටිය අයට පිහිට වෙන්න පටන් ගත්තා. එහෙනම් දෙවියන් වහන්සේගේ වචනේ අපි අල්ලගමු. ඒ වචනේ අපගේ ජීවිත ඉස්සරහට තල්ලු කරලා යනවා. ඒ වගේම මම කැමතියි ඔබට තව එක අවධානයක් දෙන්න බයිබලයේ උප්පත්ති පොත හරහා. උප්පත්ති පොතේ මම කැමතියි ලාබන් සහ යාකෝබ් ගැන ඔබට පෙන්නන්න. බලන්න ලාබන් කියන මිනිසයා යාකෝබව ඇසුරු කිරීම නිසා
එයාගේ ජීවිතය වැඩිවීම ළඟා කරගත්තා. බලන්න උප්පත්ති පොතේ 30 වෙනි පරිච්ඡේදයේ 27 වෙනි පදේ මොකද කියන්නේ? එතන කියනවා නුඹෙන් මට කරුණාව ලැබී තිබේ නම් නැවත යන්න. නුඹ නිසා ස්වාමින් වහන්සේ මට ආශිර්වාද කළ බව නිමිත්තකින් මට පෙනී ගොස් තිබේයි ඔහුට කීවේ. ලාබන් කියනවා මට නිමිත්තකින් මට පෙනුණා, මට සිහිනකින් පෙනුණා. ඔබට පුළුවන් නම් ඔබ නවතින්න යාකෝබ්ට කියනවා. ඇයි? මොකද ඔබ නැවතුනොත් ඔබ නිසා ස්වාමින් වහන්සේ මට ආශිර්වාද කරනවා. ඉතින් ඔබ ඇසුරු කරන කෙනා නිසා ඒ කෙනා දේව වචනයට ගරුබිය තියෙන කෙනෙක්ද? ඒ කෙනා දේව වචනය සලකන කෙනෙක්ද? එහෙනම් ඒ කෙනා ඥානවන්තයෙක්. දෙවියන් වහන්සේගේ වචනයට කීකරු වෙන කෙනෙක්ද? එහෙනම් එයා ඥානවන්තයෙක්. ඥානවන්තව ඔබ ඇසුරු කරනකොට ඔබගේ ජීවිතයට ආශිර්වාද ලැබෙන්නට යනවා. ඒක බයිබලයේ තියෙන න්‍යායය. බලන්න යාකෝබ්ගේ පිළිතුර. යාකෝබ් කියනවා මක්නිසාද 30 වෙනි පදේ. මක්නිසාද මා එන්නට පළමුවෙන් නුඹට තිබුණේ ස්වල්පයක්. යාකෝබ් එන්න කලින් ලාබන් ගාව තිබේ ස්වල්පය, චුට්ටයි, පොඩ්ඩයි. අද ඔබ ළඟ පොඩ්ඩද තියෙන්නේ. ඒකට හේතුව සමහරට ඔබේ වටපිටාව වෙනස් කරන්න වෙයි. සමහරට ඔබ විශ්වාස කරන වචන වෙනස් කරන්න වෙයි. මොකද මෙතන යාකෝබ් කියන මම එන්න කලින් ඔබට තිබ්බේ පොඩ්ඩයි, ස්වල්පයි. දැන් එය බොහෝ සෙයින් වර්ධනය වී තිබේ. මා කොයි දෙසට හැරුණත් ස්වාමින් වහන්සේ නුඹට ආශිර්වාද කළසේක. යාකෝබ් කියනවා දැන් ඔබට බොහෝ සෙයින් තියෙන ආශිර්වාද වැඩි වෙලා තිබෙනවා. ඔබට ආශිර්වාද ඔබගේ ජීවිතේ උසස් වෙලා තිබෙනවා. ඒ කොහොමද? මම කොයි පැත්තට හැරුණත් දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරනවා. හේතුව ඔබ මාව ඇසුරු කරන නිසා. ඔබ මාත් එක්ක මාව මගේ ජීවන රටාව අනුගමනය කරන නිසා. ප්‍රේමවන්ත සහෝදරය සහෝදරිය මම ඔබට ආරාධනා කරනවා. ඔබ ඇසුරු කරන අය ගැන පොඩ්ඩක් සිතලා බලන්න. ඒ අයගේ ජීවිත නිසා ඔබගේ ජීවිතේ වැඩිවීමක් හෝ අඩුවීමක් එකතු වෙන්නට පුළුවන්. මේ යාකෝබ් නිසා මේ මිනිස්සුන්ගේ මේ ලාබගේ ජීවිතේ වැඩිවීමක් ආවා. එලියා නිසා එලිෂාගේ ජීවිතේ වැඩිවීමක් ආවා. මම විශ්වාස කරනවා අලුත් යුස්මේ සභාවේ ජීවත් වෙන ඔබ මම යේසුස් වහන්සේව විශ්වාස කරන අය හැටියට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සභාවේ හිස හැටියට අපේ එඬේ හැටියට අපි විශ්වාස කරන අය හැටියට උන්වහන්සේගේ වචන කෙරෙහි අපි විශ්වාස කරනකොට අපේ ජීවිතත් වෙනසක් ඇති වෙයි. ආශිර්වාද ලැබෙයි. වැඩි වෙන්න පටන් ගනී. අපේ ජීවිත සුව වෙන්න පටන් ගනී. මොකද හේතුව දෙවියන් වහන්සේගේ වචනය සත්‍යයි. ඒ සත්‍ය අපිව නිදහස් කරනවා විතරක් නෙමෙයි, ඒ සත්‍ය අපව අපට ජීවනය ලබා දෙනවා. ඒ විතරක් නෙමෙයි, ඒ සත්‍ය අපව ජයට පමුණවනවා. අද ඔබට ජය ගන්න ඕනේද? අද ඔබට වැඩිවීම ඕනේද? එහෙමනම් ඔබට තිබෙන්නේ දෙවියන් වහන්සේව විශ්වාස කරමින්, උන්වහන්සේගේ වචනය පිළිගනිමින්, ඒ වචන කෙරෙහි ඔබගේ ඇදහිල්ල විශ්වාසය තබමින් ඔබ ඒ වචනය ඇසුරු කරන්න පටන් ගන්නවා. වෙන මොනවත් නෙමෙයි, නමුත් වචනය ඇසුරු කරන්න. එතනදී ඔබට වැඩිවීම ඔබගේ ජීවිතේ ලැබෙනවා. මම හිතන මේ වචනේ ඔබට ආශිර්වාදයක් වුණා කියලා. බොහොම ස්තුතියි සමන් දුන්නට. හැමෝටම ජේසුස් පිටයි. ස්තුතියි.